ලදරුවා කියන එක්කෙනාගේ සබන් කැටයක TFM මගේ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව 78%ක් විය යුතුයි. නිෂ්පාදනයක් තහනම් කරපු දේවල් එහෙම නැත්නම් තහනම් කරපු රසායනික ද්‍රව්‍ය තියනවාද කියලා දැනගන්නේ කොහොමද? දෙමව්පියෝ මේ භාණ්ඩ මිලදී ගන්න යද්දි මේවා තියනවාද කියලා තොරතුරු බලන්න ඕන. ඒ වෙලාවට ඔබට පුළුවන් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් යොමු කරන්නට. එතකොට අපිට ඒ ගැන විශේෂ පරීක්ෂාවක් කරලා ඇත්තට මේක ෆේක් ප්‍රොඩක්ට් එකක්ද ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ද මොකක්ද වෙනස වෙලා තියෙන්නේ කියලා හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. අද බොහෝ දරුවන් පාසල් යනකොට ලන්ච් බොක්ස් එකක් වෝටර් බොටල් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. නමුත් මේවත් ෆුඩ් කන්ටැක්ට් ප්‍රොඩක්ට්ස් නිසා සේෆ්ටි රෙගියුලේෂන්ස් අවශ්‍යයි. පාසල් ගෙනියන වතුර බෝතල් ඒ වතුර බෝතල් සහ කෑම පෙට්ටි රසායනාගාරවලට යවලා පරීක්ෂා කරාම බහුතරයක මේ ශරීරයට හානිකර BPA කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා තහවුරු කරනවා. වතුර බෝතල් හෝ ලන්ච් බොක්ස් හැම එකක්ම ආහාර ගබඩා කිරීම සඳහා සුදුසුයි කියලා අපිට කියන්න බෑ. පසුගිය අවුරුද්දේ 2025 වසරේ ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරා. අද දින අපි සීසට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග සිදු කරන මෙම පොඩ්කාස්ට් වැඩසටහනින් කතා කරන්නේ සෑම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම හරිම සංවේදී හිතෙන මාතෘකාවක් ගැන. ඒ තමයි අපේ දරු පැටියන්ගේ සමේ ආරක්ෂාව වෙනුවෙන් අපි ගන්නා සබන්වල ප්‍රමිතිය පිළිබඳව. ඔබතුමියගෙන් මම දැනගැනීමට කැමතියි අපිට නිතරම අහන්න ලැබෙන වචනයක් වන TFM අගය ගැන. මම දැනගන්න කැමතියි එය බිලඳාගේ සමට ඍජුවම සම්බන්ධ වන්නේ කෙසේද කියලා. සබන් කියන නිෂ්පාදනය ගත්තාම සබන් වල විශේෂම අංගයක් තමයි සංඝටකයක් තමයි ඒ නිෂ්පාදනයේ TFM අගය. ඒකෙන් මොකද ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකා ප්‍රමිතියේ මේ ප්‍රමිතිය ඇතුලේ සියලුම ඒ සැකස්ම තියෙනවා රසායන ද්‍රව්‍ය අඩංගු වෙන්නේ මොන අනුපාත වලින්ද ඒ වගේම ඒ නිෂ්පාදනයේ සිදු කරලා වෙළඳපළට නිකුත් කරද්දී ඒකේ ලේබලයේ අනිවාර්යෙන් සඳහන් විය යුතු තොරතුරු ටිකක් ප්‍රමිතිය ඇතුළෙම තියෙනවා. ඒ තොරතුරු වලින් එකක් තමයි නිෂ්පාදනයේ තියෙනවා. ඒ වුණාට ඒකේ වැදගත්ම එකක් තමයි මේ TFM අගේ total fatty matter කියන එක. මේ මේද ප්‍රමාණය. එතකොට අපි දන්නවා සබන් වර්ග රාශියක් තියෙනවා. සබන් වර්ග. සය කියන්නේ ඇඟ ගල්වන සබන්, රෙදි සෝදන සබන්, ලදරු සබන් නේද? ඔය විදිහට සබන් වර්ග රේන්ජ් එකක්ම තියෙනවා. ඒකෙන් ලදරුවා කියන එක්කෙනාගේ සබන් කැටයක TFM මගේ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව 78%ක් විය යුතුයි. ඇයි ඒ ඔබ කිව්වා වගේම ලදරුවන්ගේ සම සංවේදී. එයාට දැන් අපි හිතමුකෝ රෙදි සෝදන සබන්ගේක රෙදි වලට ගැලපෙන විදිහට TFM වගේ තියෙන. මොකද ඒක රෙදි වල. එහෙමනම් අරක ගන්නවනේ ලදරුවාගේ සමේ. ඒතකොට එයාගේ සමට හානියක් නොවන ආකාරයට ඒකේ ගුණාත්මක භාවයේ පවතින්නට නම් මෙන්න මේ 78% කියන ප්‍රමාණය TFM වැලියු එක තබාගත යුතුයි. විශේෂයෙන්ම බේබි ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ලදරු නිෂ්පාදන ගැන කතා කරද්දී අම්මලා ගොඩක් බය වෙන දෙයක් තමයි ඒ නිෂ්පාදනවල අඩංගු වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව. නිෂ්පාදනයක් තහනම් කරපු දේවල් එහෙම නැත්නම් තහනම් කරපු රසායනික ද්‍රව්‍ය තියනවාද කියලා දැනගන්නේ කොහොමද? ඔව්. නිෂ්පාදන රසායන ද්‍රව්‍ය තහනම් කරපුවා තියනවාද කියලා දැනගන්න නම් අපිට පරීක්ෂාවන් කරන්නම වෙනවා. පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් මේ පරීක්ෂාවන් කරනවා. හැබැයි ඊටත් එහාට ගියාම නියාමන ආයතන මං කිව්වා රාශියක් තියෙනවා කියලා. එවැනි වූ එක් නියාමන ආයතනයක් තමයි ಔಷಧ නියාමන අධිකාරිය. ඖෂධ නියාමන අධිකාරියේ විශේෂයෙන්ම ඖෂධ වගේම මේ කොස්මෙටික්ස් දැන් මේ සබන් කියන්නේ ඒක අතකින් කොස්මෙටික් එකක්. එතකොට මේවා ලියාපදිංචිය එම ආයතනය යටතේ සිදු කරනවා. ඉතින් පාරිභෝගික ඔබ වෙළඳපොළට මේ භාණ්ඩ මිලදී ගන්න ගියාම මේ භාණ්ඩ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචිද ඒ ලියාපදිංචි අංකය සටහන් කරලා තියෙනවද? ඒ වගේ ඔබට තහවුරු කරගන්නට පරීක්ෂා කරගන්නට අවස්ථාව ලැබෙනවා. නමුත් පාරිභෝගික අධිකාරිය හැටියට අපි මැදිහත් වෙන්නේ යම් ආකාරයක අපිට පැමිණිල්ලක් ලදොත් මේ අහවල් සබන් වර්ගයේ මේ ලදරු සබන් වර්ගයේ TFM වගේ ඇත්තටම තිබිය යුතු වගේ මේක. නමුත් ඒ ගැන සැකයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙම
නැහැ කියලා අපිට පැමිණිල්ලක් ආවොත් අපි පරීක්ෂා කරලා බලනවා. ඔහුගේ කාලේ අපි මේ වගේ දේවල් කරා. නිරන්තරයෙන් මේ දෙක කරනවා. ඉතින් අපි හොයාගත්ත ඇත්තටම 78ක් තිබිය යුතු තැන තිබ්බේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඒ වෙලාවේදී අපිට නීති අනුකූලව ඒ අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කරන්න සිද්ධ වුණා. එතකොට ඇත්තටම මේ දැන් මම අර කිව්වා විදිහට NMR ආයතනයේ වගේ නියාමන ආයතන විසින් මේ එක එක යම් වෙළඳපොළ විකිණීම සඳහා තියෙන භාණ්ඩ වර්ග ලියාපදිංචි කරනවා. ඒ වගේම ලියාපදිංචි කරලා ඒ ලියාපදිංචි සහතිකයේ තියෙන අංකය මේ නිෂ්පාදන මත සටහන් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේ වෙලාවට දෙමව්පියෝ මේ භාණ්ඩ මිලදී ගන්න යද්දි මේවා තියෙනවද කියලා තොරතුරු බලන්න ඕනේ. ඒ වගේම අර හැම භාණ්ඩයකම ඒකේ අඩංගු ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය ගැන විස්තරයක් ලේබලේ තියෙනවා. අන්න ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවත් පරීක්ෂා කරලා බලන්නට ඔබ පාරිභෝගික හැටියට බුද්ධිමත් විය යුතුයි. අද වෙළඳපොලේ දෙමාපියන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි දරුවන් සඳහා භාවිතා කරන ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ද එහෙම නැත්නම් ෆේක් ප්‍රොඩක්ට් එකක්ද කියලා තේරුම් ගන්න බැරි වීම. දෙමාපියන් කොහොමද මේ රවටා ගැනීම වලින් බේරගන්නේ? ඒකෙදිත් ඇත්තටම දෙමව්පියන්ගේ දැනුවත්භාවය තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද ෆේක් ප්‍රොඩක්ට් එකක් නම් ඔබ දන්නවා දැන් අපේ අත්දැකීම තමයි හොඳ නිෂ්පාදනයක් වෙළඳපොළට එනකොට ඒකට හොඳ ඉල්ලුමක් වෙළඳපොලේ හැදෙනකොට බොහෝ වෙලාවට ඒකෙම ඩුප්ලිකේට් එකක් එනවා. ඉතින් ඒක නිසා දෙමව්පියෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අර අපි දන්නවා මේ භාණ්ඩයේ ගුණාත්මකභාවය. ඒ කියන්නේ මුලින් අපි ගත්ත ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තුල තියෙන ගුණාත්මකභාවය ගැන අපිට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම මෙහිදී භාවිතයට ගන්න ඕන. ඔබට හැඟේවි නෑ අර මුලින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකකින් ලැබුණ ගුණාත්මකභාවය එහෙම නැත්නම් ඒකේ තිබ්බ ක්වොලිටි එක දැන් මේ දෙවෙනියගේ නෑ කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔබට පුළුවන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න. අපිට මෙන්න මේ භාණ්ඩයක් තියෙනවා. අපි ගත්ත එකමයි මේ බ්‍රෑන්ඩ් එකමයි ඒ සන්නාමයම තමයි තියෙන්නේ. හැබැයි අර තිබ්බ ක්වොලිටි එක දැන් නෑ. ඒ වෙලාවට ඔබට පුළුවන් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් යොමු කරන්නට. එතකොට අපිට ඒ ගැන විශේෂ පරීක්ෂාවක් කරලා ඇත්තට මේක ෆේක් ප්‍රොඩක්ට් එකක්ද ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ද මොකක්ද වෙනස වෙලා තියෙන්නේ කියලා හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ නිෂ්පාදනවල වෙළඳ සන්නාමය ඒ වගේ මේ වෙළඳ ලකුණු ගැන බලන්න. ඉතින් ඒම නොවන අවස්ථාවකදී ඔබට අපගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ කේටි දුරකථන අංකය 1977 ඒ දුරකථන අංකයට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන්. හොඳයි. අද අපි බිලඳු ආහාර සහ නිෂ්පාදනවල සුරක්ෂිතතාවය ගැන විස්තරාත්මකව කතා කරා. අවසාන වශයෙන් මම ඔබතුමියගෙන් අසා දැනගැනීමට කැමති පාරිභෝගික අධිකාරිය වශයෙන් දෙමාපියන්ට ඔබතුමිය දෙන්න කැමති ප්‍රධාන පණිවිඩය කුමක්ද? එසේම අවසාන වශයෙන් මම දැනගැනීමට කැමති නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ටද ඔබතුමිය ලබා දෙන පණිවිඩය කුමක්ද යනවා? ඒක සියලුම දෙනාට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි දරුවෝ තමයි අපේ අනාගත පරම්පරාව. ඉතින් දරුවෝ රැකගත්තොත් තමයි අපිට රටක් තියෙන්නේ. මේ දේවල් ඉදිරියට ගෙන යන්නට යම් කණ්ඩායමක් හැදෙන්නේ. ඒක නිසා ඔබ මේ නිෂ්පාදන සිදු කරලා වෙළඳපොළට නිකුත් කරද්දී විශේෂයෙන්ම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩම නිෂ්පාදනය කරන්න, වෙළඳපොළට නිකුත් කරන්න. පාරිභෝගික අධිකාරිය මෙවැනි වූ අවස්ථාවන් පාරිභෝගිකව නොමග යවනවා නම් දරුවන්ගේ සෞඛ්‍යයට ජීවිතයට හානි වන ආකාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරනවා නම් අපිට නීතිය නියාමන ආයතනයක නීතිය තියෙනවා. පැහැදිලිවම අපිට ඍජුවම ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න වෙනවා. සමහරට මේ භාණ්ඩ වෙළඳපොළෙන් ඉවත් කරන්න කියන්න වෙන්න පුළුවන්. නැත්නම් විශාල දඩ මුදල් වලට යටත් වෙන්න පුළුවන්. ඒවා විනාශ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් පාරිභෝගික අධිකාරී පනතයට නීත්‍යානුකූලව කටයුතු කරන්නට අපිට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. මේ වගේ හානිකර නිෂ්පාදන වෙළඳපොළේට සපයන අයට විරුද්ධව. දරුවන් කියන්නේ රටක අනාගතය. ඒ අනාගතය සුරක්ෂිත කරන්න නම් ඔවුන් පරිභෝජනය කරන දේවල් ගැන දෙමාපියන් විදිහට අප මීට වඩා අවධාරණයෙන් ඉන්න ඕනේ. අපේ සුරක්ෂිත පාරිභෝගිකයා පොඩ්කාස්ට් වැඩසටහනේ මීළඟට කතා කරන්නේ දරුවන්ගේ පාසල් උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවල තත්ත්ව පාලනය ගැන. අද බොහෝ දරුවන් පාසල් යනකොට ලන්ච් බොක්ස් එකක්, වෝටර් බොටල් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. නමුත් මේවත් ෆුඩ් කන්ටැක්ට් ප්‍රොඩක්ට්ස් නිසා සේෆ්ටි රෙගියුලේෂන්ස් අවශ්‍යයි. මම ඔබතුමියගෙන් දැනගැනීමට කැමති ළමයින් භාවිතා කරන මේ ලන්ච් බොක්සස්, වෝටර් බොටල්ස් වලට තිබෙන ප්‍රධාන නියාමන අවශ්‍යතා මොනවද කියලා. ඔබ මගෙන් ඇහුවේ ළමයි භාවිතා කරන මේ ලන්ච් බොක්ස්, වෝටර් බොටල්ස් වගේ
නිෂ්පාදනවල ගුණාත්මක භාවය සඳහා තියෙන අවශ්‍යතා මොනවද කියලා. එතකොට ඇත්තටම පාරිභෝගික අධිකාරිය මෑතකදී වෙළඳපොලේ විකුණන්න තියෙන වතුර බෝතල් සහ ඒ කියන්නේ ළමයි පාසල් ගෙනියන වතුර බෝතල් ඒ වතුර බෝතල් සහ කෑම පෙට්ටි රසායනාගාරවලට යවලා පරීක්ෂා කරාම බහුතරයක මේ ශරීරයට හානිකර BPA කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා තහවුරු වුණා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ ප්ලාස්ටික් භාවිතයෙන් හදලා තියෙන ඒ නිෂ්පාදන සම්බන්ධයෙන්. ඉතින් මේ වයේදී අපිට මෙන්න මේ වගේ හානිකර රසායන ද්‍රව්‍ය තියෙනවා කියලා හෙළි වුණා. ඒක නිසා අපිට පාරිභෝගිකයෝ ඒ දරුවෝ ආරක්ෂා කරන්නට නීත්‍යානුකූලව ඒ කියන්නේ නීති සකසන්නට සිද්ධ වුණා. මම දැනගැනීමට කැමතියි මෙම නිෂ්පාදනයන් සිදු කරද්දී ෆුඩ් ග්‍රේඩ් ප්ලාස්ටික්ස් හෝ වෙනත් ආරක්ෂිත ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුද කියා. ඇත්තටම අර ඔබ කිව්වා වගේ සෑම ප්ලාස්ටික් කන්ටේනර් එකක්ම වතුර බෝතල් හෝ ලන්ච් බොක්ස් හැම එකක්ම ආහාර ගබඩා කිරීම සඳහා සුදුසුයි කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම මේ හොඳයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒවායේ අඩංගු ඒ නිෂ්පාදන වල අඩංගු රසායන ද්‍රව්‍ය මේ ආහාර සමග මිශ්‍ර නොවන non leaching මිශ්‍ර නොවන නිෂ්පාදන තමයි අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. low quality එහෙම නැත්නම් non food grade plastics වලින් සාදන ලද lunch boxes සහ water bottles භාවිතා කරොත් මොන වගේ අවදානමක්ද ඇති වෙන්න පුළුවන්? ඇත්තට මේ රසායන ද්‍රව්‍ය මේ නිෂ්පාදන සෑදීමේදී භාවිතා කරන මේ රසායන ද්‍රව්‍ය ශරීරගත වීම තුළින් දීර්ඝකාලීන රෝගවලට පාරිභෝගිකයාට මුහුණ දෙන්නට සිදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ හෝමෝන වල අසමතුලිතතාවයන්, වකුගඩු ආබාධ, පිළිකා රෝග වගේ මේ අවදානම් සහගත තත්ත්වයන්ට පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ශරීරගත වීම තුළින්. මිලදුන්ට දිනපතාම ආහාරයට ඍජුවම සම්බන්ධ වන නිෂ්පාදනයක් තමයි ලදරු කිරි බෝතල්. ඔබතුමියගෙන් මම දැනගන්නට කැමතියි මෙම ලදරු කිරි බෝතල් සඳහා විශේෂ ආරක්ෂක නියාමන තිබේද යන්න වගේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපි වෙළඳපොලේ මේ භාණ්ඩ වතුර ගෙනියන බෝතල් ආහාර ගෙනියන කෑම පෙට්ටි මේ කිරි බෝතල් පරීක්ෂා කරා. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය වලින් සාදන ලද කිරි බෝතල් අපිට හෙළි වුණා මේවායේ අර හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලා. ඉතින් පාරිභෝගික අධිකාරිය පසුගිය අවුරුද්දේ 2025 වසරේ ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරා. වෙළඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉමීඩියට්ලි කියන්නේ ඊටාම මේ දුටු ප්‍රතිඵල ගැන බියටපත් වුණා අපි. රසායනාගාර පරීක්ෂාවලදී ලද ප්‍රතිඵල ගැන ඇත්තටම ලොකු බියක් ඇති වුණා. මේ දරුවෝ ආරක්ෂා කරගන්න ගත්ත කඩිනම් පියවරක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි පාරිභෝගික අධිකාරී පනතයට ගැසට් පත්‍රයක් නිකුත් කරා. මේ කිරි බෝතල් ප්ලාස්ටික් වලින් සාදන ලද මම ගැසට් පත්‍රය බලාගෙන මේක කියන්න. ලදරුවන්ට ආහාර ලබා දීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය SLS 1306 Sri Lanka Standard Specification for Feeding Bottles made of polymer materials සහ දීර්ඝමේ පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවෙතරය Sri Lanka Standard Specification for Reusable Plastic Bottles for Carrying Drinkable Liquids SLS 1616 මේ දෙකම අපි අනිවාර්ය ප්‍රමිති බවට පත් කරා. පහුගිය ලෝක ළමා දිනය දවසේ තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරේ. මේක ක්‍රියාත්මක වීමට නියමිතයි එළඹෙන අප්‍රේල් 1 වෙනිදා සිට. එතකොට මේකේ අවශ්‍යතාවය තමයි මේ භාණ්ඩ මේ කියන කිරි බෝතල් මේ කියන වතුර ගෙනියන බෝතල් ආනයනය කරන්නන් ඒවා අසුරුම් කරන්නන් බෙදා හරින්නන් ප්‍රවාහනය කරන්නන් ගබඩා කරන්නන් වෙලෙන්දන් ඒ කියන්නේ තොග වශයෙන් සිල්ලර වශයෙන් විකුණන වෙලෙන්දන් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය මේ නිෂ්පාදන මත නැතිනම් ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සඳහන් කරලා නැතිනම් මේ නිෂ්පාදන මත ඒවා විකිණීම සඳහා ඉදිරිපත් කිරීම
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 2003 අංක 9 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකට පත් වෙනවා. මට බර කරලත් මේක කියන්නේ ඔබ කිව්වා වගේම අපි අනාගත පරම්පරාව රැක ගන්න ඕන. දෙමාපියන්ටත් ලොකු වගකීමක් තියෙනවා මින් මතුවට ලාභයට තිබ්බට නෙමෙයි ගුණාත්මක භාවය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනයේ සහිත වතුර බෝතල් කිරි බෝතල් ඔබගේ දරුවාට භාවිතා කරන්නට ගිහිල්ලා දෙන්න ඕන. ඇත්තට මේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී විශේෂයෙන්ම රජයේ නියාමන ආයතන රාශියක් සම්බන්ධ වුණා. මට ඒ ගැනත් විශේෂයෙන් සඳහනක් කරන්න ඕන මධ්‍යම පරිසර අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ නියාමන අධිකාරිය මේ ආයතනවල සහභාගීත්වයත් ඒ වගේම ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන මේ ආයතනවල සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ සම්බන්ධ රසායනාගාර පරීක්ෂණ කරන පර්යේෂණ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ සියල්ලගේම දායකත්වය මෙන්න මේ පිටිපස්සේ තියෙනවා මේ නිකුත් කරපු ගැසට් පත්‍රයේ පිටිපස්සේ. එයාටත් මම ස්තුති වන අවස්ථාවක් මේක කරන්න. අද වෙනද පොලේ බොහෝ බේබි බොටල්ස්, ලන්ච් බොක්සස්, වෝටර් බොටල්ස් වල BPA ෆ්‍රී කියලා ලේබල් එකේ අපිට දැක ගන්න පුළුවන්. මොකද මේ BPA ෆ්‍රී කියලා කියන්නේ? වෙළඳපොලේ විකුණන්න තියෙන ගොඩක් නිෂ්පාදන මත මේ BPA ෆ්‍රී කියලා ගහලා තියෙනවා ඔබ දැකලා. ඔබ කිව්වා වගේම අපි හැමෝම දන්නවා. හැබැයි BPA කියන්නේ මොකද්ද කියලා පාරිභෝගිකව දන්නේ නැහැ. BPA කියන්නේ රසායනික ද්‍රව්‍යයක් බිස්ෆිනෝල් A. හැබැයි මේ කාණ්ඩේ තවත් ගොඩක් තියෙනවා රසායන ද්‍රව්‍ය මේ නිෂ්පාදනය කරද්දී භාවිතා කරන. නමුත් දැනට වෙළඳපොලේ තියෙන නිෂ්පාදනවල විශේෂයෙන් ගහලා තියෙනවා BPA free. හැබැයි අපි පරීක්ෂා කරනකොට භාණ්ඩ වෙළඳපොලෙන් අරගෙන BPA free කියපු එකේ BPA detector. BPA තිබ්බා. ඉතින් මේක මේ ශරීරයට හානි කරයි. හොඳ නැහැ. ඉතින් BPA කියන්නේ රසායන ද්‍රව්‍යයක්. මේ නිෂ්පාදන සිදු කරද්දී ඒ නිෂ්පාදන වල නම්‍යශීලී භාවය කියන්නේ දැන් අර ප්ලාස්ටික් යම් නිෂ්පාදනය කරනකොට ඒක ඒ අවශ්‍ය විදියට හැඩ ගන්න ඒ වගේ කාරණා ටිකක් තියෙනවානේ. ඒ වගේ කාරණා සඳහා යොදා ගන්න රසායන ද්‍රව්‍යයක්. හැබැයි ඒක වැඩි ප්‍රමාණයන් සහ ඒක අඩංගු වීම තුළ පාරිභෝගිකයන්ගේ ජීවිතවලට දේපලවලට බලපෑමක් හානියක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට පුළුවන් විශේෂයෙන්ම BPA free කියලා ගහලා තියෙනවා නම් හැබැයි ඒක ගුණාත්මක නිෂ්පාදනයක් නම් මේ දෙන පණිවිඩයේ ඔස්සේ හොඳ භාණ්ඩයක් මිලදී ගන්නට දෙමාපියන්ට අවස්ථාවක් සැලසෙනවා. දැන් මම හැම වෙලාවෙම කියන්නේ BPA free කියන ගාලා තිබ්බ පමණින් ඒකේ BPA අඩංගුයි කියලා. නමුත් ඒක අපිට දෙන ඉන්ඩිකේෂන් එකක් මේ භාණ්ඩයේ ගුණාත්මකයි BPA කියන අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නැහැ කියන පණිවිඩය ඒකෙන් දෙනවා. ඉතින් ඒකත් පරීක්ෂා කරලා ඔබ මිලදී ගැනීම කරද්දී ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනයේ තියෙනවද බලන්න, BPA free කියලා තියෙනවද බලන්න, food grade mark එක තියෙනවද බලන්න. අන්න ඒවා විශේෂයෙන් ඔබ මේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න. බිලිඳුන්ට දිනපතා භාවිතා කරන ප්‍රොඩක්ට් එකක් තමයි බේබි ඩයපර්ස්. බිලිඳු සමට ඍජුවම මෙය සම්බන්ධ වන නිසා එහි සේෆ්ටි රෙගියුලේෂන්ස් ඉතාම වැදගත් වෙනවා. එම නිසා මම දැනගැනීමට කැමති බේබි ඩයපර්ස් සඳහා තිබෙන ප්‍රධාන නියාමන අවශ්‍යතා මොනවාද කියා. මට මේකෙදි කියන්න තියෙන්නේ බේබි ඩයපර්ස් උනත් ඔබ මිලදී ගනිද්දී ඒකත් පාරිභෝගික භාණ්ඩයක් විශේෂයෙන්ම ඒ භාණ්ඩයේ ලේබලේ තොරතුරු පරීක්ෂා කරලා බලන්න. ඒකේ මිල කල්ලිකුතන දිනේ කාණ්ඩ අංකය නිෂ්පාදන දිනය ඒ වගේම විශේෂයෙන්ම අර ඉස්සෙල්ලා මම සඳහන් කළා වගේ මේ නිෂ්පාදනයේ සිදු කරන වෙළඳ ආයතනය නිෂ්පාදකයාගේ නම ලිපිනය දුරකථන අංක අන්න ඒ වගේ තොරතුරු ඒ වගේම ඊටත් අමතරව මේ නිෂ්පාදන නියාමනය කරන රජයේ ආයතනයක් තියනවාද ඒ ලියාපදිංචි අංකයක් සඳහන් කරලා තියෙනවද අන්න ඒ වගේ තවත් වැඩිපුර අවශ්‍යතා ඔක්කොම බලන්න ඕන. ආනයනික භාණ්ඩයක් නම් ආනයන කරු කවුද? එයාව හදිසියවත් මේ නිෂ්පාදනය මොකද අපිට වෙළඳපොළ විමර්ශනවලදී එළි වෙලා තියෙනවා මේ බේබි ඩයපර්ස් වල අපි වරක මේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී ලොකු කර්මාන්තශාලාවේ ගබඩාවක් වැටලුවා. ඒකේ එක්ස්පයර් වෙච්ච උන බේබි ඩයපර්ස් ඒගොල්ලෝ නැවත රීපැක් කරනවා. ඒ එක්ස්පයර් වෙලා කියන්නේ ඒ වගේ ෆංගස් තිබ්බා. පුස් තියෙනවා. හැබැයි මේගොල්ලෝ ආයෙ අර පුස් පේන්නේ නැති වෙන්න ආයෙ නැවත කොලයක් දවටන එක මේ ඔතලා අලුත් පැක් එක මේ රැපින් එකක් දාලා නැවත රීපැක් කරලා ලොකු පැක්ස් වලට දාලා විකිණීම සඳහා සූදානම් කරද්දී අපිට අල්ල ගන්නට කියන්නේ අත්අඩංගුවට ගන්නට පුළුවන් වුණා. ඒක නිසා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මේවායේ ගුණාත්මක භාවය ගැන වෙළඳපොළ විමර්ශන කරනවා. දැන් ඩයපර්ස්
සම්බන්ධයෙන් වුණත් ඕනෑම භාණ්ඩයක් මේක ඉතාමත් සංවේදී සමට සංවේදී දරුවන්ට මේ වගේ පුස් තියෙන ඒවා ෆංගස් තියෙන ඒවා ඇන්දුවොත් එයාලගේ හැම ඉතා සිනිඳුයි. එයාට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි පාරිභෝගික අධිකාරියට අනිවාර්යයෙන් මැදිහත් වන්නට පුළුවන්. නීත්‍යානුකූලව පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නට පුළුවන්. මේ විදිහට ගුණාත්මක භාවයෙන් අඩු ඩයපර්ස් මාකට් එකේ විකුණන්න තියෙනවා. දෙමව්පියන් බොහෝ විට අත්දකින ගැටලුවක් තමයි භාවිතා කරන බේබි ඩයපර්ස් එකකින් බිලඳාට අවශ්‍ය ආරක්ෂාව ලැබෙනවද කියා. poor quality හෝ ineffective baby diaper එකක් කොහොමද අපි අඳුනගන්නේ? ඔව් දෙමව්පිය කොහොමද අඳුනගන්නේ? එයා මිලදී ගන්න ඩයපර් එක ගුණාත්මක භාවයෙන් යුක්තද? අර කිව්වා වගේ කාරණා දෙකක් තියෙනවා. මිලදී ගැනීමට පෙර අවධිය සහ මිලදී ගැනීමෙන් පසු අවධිය. මිලදී ගැනීමට පෙර අවධිය කියන්නේ අපි රාක්කයේ තියෙන ඩයපර් පැක් එක මිලදී ගද්දි සලකා බලන්න පුළුවන් කාරණා ටිකක්. ඒකත් ඔබේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන්. මොනවද එතනදි බලන්න පුළුවන් ලේබලේ තියෙන තොරතුරු ටික. මිල, කල්ලිකුත්වන දිනේ, කාණ්ඩාංකය, නිෂ්පාදිත දිනේ කොච්චරක් ඇසුරු මේ පැකට් තියෙනවද? මේක ආනයනික එකක් නම් ආනයන කරු කවුද? දේශීයව නිෂ්පාදනය කරපු එකක් නම් දේශීය